ලෝකේ තියෙන ආරක්ෂිතම දියමන්ති සේප්පුව කඩලා ඩොලර් මිලියන 100කුත් අරගෙන ගියාට පස්සෙත් කිසිම සාක්ෂියක් ඉතුරු කරන්නේ නැති මංකොල්ලය ගැන අහලා තියනවද? විශේෂම දේ තමයි මෙතනදී කිසිම ආයුධයක් පාවිච්චි වුණේ නැහැ. කිසිම අලාම් එකක් වැදුනෙත් නැහැ. සඳුදා උදේ වෙනකන් කවුරුත්ම දන්නේ නැහැ සේප්පුව හිස් කියලා. ඔව් මේ කතාව පටන් ගන්නේ බෙල්ජියම් වල තියෙන ඇන්ට්වර්ප් කියන නගරෙන්. ලෝකේ තියෙන දියමන්ති වලින් 80%ක්ම විතර ට්‍රාන්ස්ෆර් වෙන්නේ මේ ඇන්ට්වර්ප් නගරයේ තියෙන ඇන්ට්වර්ප් ඩයමන්ඩ් සෙන්ටර් එක හරහා. මේ බිල්ඩින් එකේ තට්ටු දෙකක් පල්ලෙහෙන් තමයි ලෝකේ තියෙන ආරක්ෂිතම සේප්පුව තිබ්බේ. මේක කඩන්න බෑ කියලා තමයි හැමෝම කිව්වේ. ඇයි කියලා දන්නවද? මේ සේප්පුවේ ආරක්ෂිත පද්ධතිය තිබ්බ ලේයර් 100ක්. ටොන් 3ක යකඩ දොරක් තිබ්බා. මිලියන 100ක විතර කම්බිනේෂන්ස් තිබ්බ පාස්වර්ඩ් සිස්ටම් එකක් තිබ්බා. මේ සේප්පුවට මිනිස්සෙක් අවසරයක් නැතුව අඩිය තියෙනකොටම ඇලර්ට් එක වදිනවා. මොකද මේක ඇතුළේ තියෙන මැග්නටික් සෙන්සර්ස් පොළවේ තියෙන චලනයන් ඩිටෙක්ට් කරන්න පුළුවන් විදිහේ සයිස්මික් සෙන්සර්ස් ඒ වගේම මිනිසුන්ගේ ශරීර උෂ්ණත්වය ඩිටෙක්ට් කරන්න පුළුවන් ඉන්ෆ්‍රාරෙඩ් හීට් සෙන්සර්ස් වගේ සෙන්සර්ස් ගොඩක්. හැබැයි 2003 පෙබරවාරි 15 වෙනිදා එක කණ්ඩායමකට පුළුවන් වෙනවා මේක ඇතුළට යන්න. එතකොට මේ වගේ දෙයක් කරන්න කවුද ප්ලෑන් එක හැදුවේ? මේකේ මහමල්ලකරු තමයි ඉතාලි ජාතික ලියනාඩෝ නොටාබාටෝ. එයාගේ ටීම් එකේ නම තමයි The School of Turin. හැබැයි මෙයා මේක කරේ එක රැයකින් නෙමෙයි. මෙයා අවුරුදු 2කමාරක් තිස්සේ මේකට ප්ලෑන් කරනවා. මුලින් මෙයාට ඩයමන්ඩ් සෙන්ටර් එකේ පොඩි ඔෆිස් එකක් රෙන්ට් කරා. එයා රංගපෑවා එයත් දියමන්ති බිස්නස් කරන කෙනෙක් විදියට. එයා අවුරුදු 2ක් තිස්සේ එතන හිටපු ගාඩ්ලත් එක්ක කතා කරලා එයාගේ හොඳ යාළුවෙක් වුණා. එයා හැමදාම ඔෆිස් එකේ ඉඳලා ගෙදර යන ගමන් අර සේප්පුව දිහා බැලුවා. එයාගේ සාක්කුවේ තිබ්බ පෑනක්. මේ පෑන තිබ්බ කැමරාවක්. මේ පෑනෙන් ඒ සේප්පුවේ තියෙන හැම අගලක්ම එයා රෙකෝඩ් කරගත්තා. ඊට පස්සේ එයා සේප්පුවේ ඩුප්ලිකේට් එකක් වෙනම ගබඩාවක හදලා රෑ දවල් නැතුව ඒක කඩන හැටි ප්‍රැක්ටිස් කරා. හරි දැන් කියන්නකෝ මෙයාලා කොහොමද අර රේඩාර් සෙන්සර්ස් ඔක්කොම බයිපාස් කරේ? ඒක තමයි කතාවේ තියෙන ඉන්ට්‍රස්ටිං පාර්ට් එක. මෙයාලා පාවිච්චි කර හරි ලොකු ටෙක්නොලොජිස් නෙමෙයි. මෙයාලා පාවිච්චි කරේ හරි ස්මෝල් ට්‍රික්ස්. මං කිව්වනට දොරේ තිබ්බා කියලා මිලියන 100ක විතර කම්බිනේෂන්ස් තියෙන ලොක් එකක්. ලියනාඩෝ දවසක් ගාඩ්ලට හොරෙන් මේ ලොක් එකට උඩින් එක කැමරාවක් සෙට් කරනවා. ඒකෙන් මෙයා දැනගන්නවා මේකට අදාළ හරිම පාස්වර්ඩ් එක මොකක්ද කියලා. දොර ඇරුණ ගමන් මැග්නට් දෙක ඈත් වෙලා ඇලාම් එකක් වදින්න පටන් ගන්නවා. මෙයාලා මේකට කරේ මේ මැග්නට් දෙක ගලවලා එකට තියලා ටේප් එකකින් බැඳපු එක. එතකොට දොර ඇරුණත් දොර ඇරුන්නේ නැහැ වගේ තමයි ඩිටෙක්ට් වෙන්නේ. ඔයා කියවනේ සේෆ් එක ඇතුළේ මිනිස්සෙක් ගියොත් එහෙම එයාගේ හීට් එකෙන් උනත් එලාම් එකක් ට්‍රිගර් වෙන්න පුළුවන් කියලා. එතකොට එයාලා මෙතනදී පාවිච්චි කරේ මොකක්ද? මෙයාලා මේකට යූස් කළේ හෙයාර් ස්ප්‍රේ එකක්. මෙයාලා ඒ සෙන්සර් එකට හෙයාර් ස්ප්‍රේ එක ගැහුවා. එතකොට ඒකේ තියෙන කෙමිකල්ස් නිසා සෙන්සර් එක ඩිඇක්ටිවේට් වුණා. කළුවරේ ලයිට් එකක් දැම්මම වදින සෙන්සර් එකට මෙයාලා කළු පාට ටේප් එකක් ගහනවා. මෙතනින් පස්සේ මෙයාලා සේප්පු 109ක් කඩලා ගන්න පුළුවන් උපරිම දියමන්ති ප්‍රමාණයක් අරගෙන මෙයාලා මෙතනින් පැනලා යනවා. මෙතනින් පස්සේ මෙයාලට 100%ක්ම පුළුවන් වුණාද පොලිසියෙන් බේරලා ඉන්න? මුළු ප්ලෑන් එකම හරියට එනවා. හැබැයි එක තැනක් මෙයාලට මිස් වෙනවා. මෙයාලා දියමන්ති ටික අරගෙන ඉතාලියට යනකොට ලියනාඩෝ ඩ්‍රයිවර්ට කියනවා එයාලගේ තිබ්බ කුණු බෑග් ටික කොහෙට හරි විසික් කරලා දාන්න කියලා. මෙන්න මේ බෑග්ස් ටික ඇතුලේ එයාලා හයිස්ට් එකට පාවිච්චි කරපු බඩු, රිසීට්, ටේප් කැඩි වගේ දේවල් තිබ්බා. ස්පීඩ් මේ බෑග් එක විසික් කරේ පාර අයින තිබ්බ පොඩි කැලෑවකට. හැබැයි මේ කැලෑව ඇතුනේ බෑන් ඕගස්ට් කෑම් කියන වයසක ගොවියට. මෙයා හරි ස්ට්‍රික්ට් කෙනෙක්. මෙයා කැමති නෑ යාගේ ගොවිපලට කවුරුත් කුණු දානවට. එතකොට මේ කුණු බෑග් එකෙන් කොහොමද හොරු කවුද කියලා හොයාගත්තේ? පොලිසිය ඇවිත් කුණු බෑග් එක පරීක්ෂා කරලා බලනකොට මෙයාලට මේක ඇතුළේ තියලා හම්බ වෙනවා හයිස්ට් එක දවසේ ලියනාඩෝ ලකාපු සලාම් සැන්ඩ්විච්. මේ සලාම් සැන්ඩ්විච් එකෙන් එයාලා DNA සැම්පල්ස් ගන්නවා. මේ DNA සැම්පල්ස් 100%ක්ම ලියනාඩෝගේ DNA සැම්පල්ස් එක මැච් වෙනවා. මෙන්න මේකෙන් ලියනාඩෝට අවුරුදු 10ක සිර දඬුවම් නියම වෙනවා. මෙන්න මෙතනින් පස්සේ තමයි ප්ලොට් ට්විස්ට් එක එන්නේ. ලියනාඩෝ හිරේ ගියත් ඩොලර් මිලියන 100ක් වටින දියමන්ති ටික තාමත් හම්බෙලා නැහැ. සමහරු කියනවා ලියනාඩෝ හිරෙන් නිදහස් වුණාට පස්සේ ඉතාලියට ගිහින් ආයෙත් මේ දියමන්ති ටික අරගෙන දැන් සතුටින් ජීවත් වෙන්න ඇති කියලා. මොනවා වුණත් කෝටි 30000ක දියමන්ති අදටත් කොහේ හරි හැංගිලා තියෙනවා.